කොහොමද ඔයාලට අද ඔයාලට කියලා දෙනවා ටීබූට් වගේ මම නැත්තම් ෆිලට් ජොයින්ට් එක කොහොමද ඔයාලා වෙල්ඩින් එක කරන්න ඕන මොන විදිහටද ඔයාලා ටෝච් ඇන්ගල් එක අරන් යන්න ඕන සහ ෆිලට් ජොයින්ට් එක තික්නස් එකෙන් අඩු එකක් වෙල්ඩින් කරනකොට කොහොමද ටෝච් ඇන්ගල් එක ගෙනියන්න ඕනේ තික්නස් එක වැඩි එකක් මේ වෙල්ඩ් කරනකොට කොහොමද ඔයාලා ටෝච් ඇන්ගල් එක ගෙනියන්න ඕනේ මේ දෙකෙන් වෙනස් වෙන්නේ පෙනට්‍රේෂන් එක සහ හීට් කන්ට්‍රෝල් එක තමයි මේ ටෝච් ඇන්ගල් දෙකෙන්ම වෙනස් වෙන්නේ. ඒතකොට ටෝච් ඇන්ගල් එකකින් පුළුවන් ද අපිට මේ දේවල් කරන්න පුළුවන් අපි බලමු අද වීඩියෝ එකේ කොහොමද එහෙම අපි ෆිලට් වෙල්ඩින් එක මේ හීට් කන්ට්‍රෝල් එක සහ පෙනට්‍රේෂන් එක අඩු වැඩි වශයෙන් හදාගන්න කියලා. මේ තියෙනවා මෙතන තියෙන්නේ මේ අපි T joint එකට. එහෙම නැත්නම් මේ ෆිලට් වෙල්ඩින් එකක් විදියට හදාගත්ත වෙල්ඩින් එකක්. මේ තියෙන මෙතන මේක T මූව් එකක් විදියට තියෙන්නේ. ඒතකොට අපි වෙල්ඩින් එක කරන්නේ අද මෙන්න මේ කියන එකේ තමයි මේ වෙල්ඩින් එක අපි වර්ග දෙකෙන්ම කරන්නේ. එතකොට මෙයාගේ thickness එක අඩු එකනම් අපිට මේ වෙල්ඩින් එක මේ තියෙන ටෝච් ඇන්ගල් එකත් එක්ක අපිට කරන්න පුළුවන්. thickness එක වැඩි එක කොහොමද අපි මේ ටෝච් ඇන්ගල් එකෙන් වෙල්ඩින් කරන්නේ කියන එක බලමු. මෙතන අංශක 90ක කෝණයක් තියෙනවා. මෙන්න මේ විදියට බලන්න. මෙතන මෙහෙම අංශක 90ක කෝණයක් තියෙනවා. මේ අංශක 90 කෝණය මෙන්න මෙතන පිරෙන්න ඕන අංශක 45කට මේ අපි කරන වෙල්ඩින් එක. එතකොට මේ අංශක 45කට මේ වෙල්ඩින් එක එන්න නම් අපි මෙතන ටෝච් එකේ ඇන්ගල් එකත් අපි අංශක 45ක කෝණයකට හදා ගන්න ඕන. මෙහෙම අංශක 45ක කෝණයකට ටෝච් එකේ ඇන්ගල් එක හදා ගන්න ඕන. එතකොට මේ ටෝච් ඇන්ගල් එක අපි මේ විදිහට අපි ප්ලස් කෝඩට නම් වෙල්ඩින් කරන්නේ මේ විදිහට ටෝච් ඇන්ගල් එක අපි අංශක 45කට හදාගත්තට පස්සේ මේ අංශක 45 අපි කියනවා වෙල්ඩින් එක යන පැත්තට මෙහෙම නැත්නම් අපි මෙතනින් පටන් අරගෙන මේ වෙල්ඩින් එක මේ අතර මෙහෙම මේ විදිහට යනවා නම් අපි කියනවා මේකට ෆෝ හෑන්ඩ් වෙල්ඩින් එකක් කියලා. ෆෝ හෑන්ඩ් වෙල්ඩින් එකක්. එතකොට මේ වෙල්ඩින් එක යන පැත්තට යන දිශාවට මෙහෙම නැත්නම් මෙහෙම හිතන්න මේකේ වෙල්ඩින් එක බෙඩ් එක මෙහෙම නම් වෙල්ඩින් එක අපි මේ පැත්තට ගහගෙන යනවා නම් අපි මේ ටෝච් ඇන්ගල් එකත් මේ පැත්තට මේ විදිහට ටෝච් ඇන්ගල් එක තියාගෙන යනවා. එහෙම නැත්නම් මේ අංශක 90 ඉඳලා මේ පැත්තට අංශක සාමාන්‍යයෙන් 15ත් 20ත් අතර වගේ පොඩි හැඩයක් අපි තියාගෙන යනවාට ටෝච් එක මේ විදිහට මෙහෙම හැඩ කරගෙන මේ අතර යනවාට අපි කියනවා ෆෝ හෑන්ඩ් වෙල්ඩින් එකක් කියලා. ඒ කියන්නේ මේම ටෝච් එක අපි මෙහෙම හැඩ කරගෙන යනවාට මේ වර්ක් පීස් එකෙන් බලන්න අපි මෙහෙම අංශක 45ට ටෝච් එක මේ කෙලින් ඉරියව්වේදී හදලා මේ අතර වෙල්ඩින් එකේ යන පැත්තට අපි අංශක 15ක් හැඩ කරගෙන මේ අතර ගහනකොට අපි කියනවා ෆෝ හෑන්ඩ් වෙල්ඩින් එකක් කියලා. ඒ විදිහට ෆෝ හෑන්ඩ් වෙල්ඩින් එකක් කරන්නේ අපි සාමාන්‍යයෙන් thickness එකෙන් අඩු සාමාන්‍ය මිලි 4 5 6 ඒ වගේ තියෙන thickness තියෙන ඒවාට අපිට ෆෝ හෑන්ඩ් වෙල්ඩින් එකක් යන්න පුළුවන්. 6න් උඩ තියෙන ඒවාට අපි සාමාන්‍යයෙන් බෑක් හෑන්ඩ් වෙල්ඩින් එකක් කියන්නේ. බෑක් හෑන්ඩ් වෙල්ඩින් එකක් කියන්නේ මොකද්ද? බෑක් හෑන්ඩ් වෙල්ඩින් එකක් කියන්නේ සාමාන්‍යයෙන් අපි ටෝච් එක මේ විදිහට ඒ විදිහටම අංශක 45 තියාගෙන අර කලින් නමපු අංශක 15 ප්‍රතිවිරුද්ධ පැත්තට එහෙම නැත්නම් වෙල්ඩින් එක මෙහි ඉඳන් වා ගහගෙන යනවා නම් වෙල්ඩින් එක පිරෙන පැත්තට මෙන්න මේ අතට අරන් යනකොට අපි කියනවා මේක බෑක් හෑන්ඩ් වෙල්ඩින් එකක් කියලා. මේ දෙකේදී මොකද්ද වෙනස් වෙන්නේ? ඒ කියන්නේ මෙන්න මෙහෙමයි බෑක් හෑන්ඩ් වෙල්ඩින් එකක් කියන්නේ මේ වෙල්ඩින් බෙඩ් එක යනවා නම් ඔයාගේ වෙල්ඩින් එක මේ අතර මෙහෙම යනවා නම් ඔයාගේ ටෝච් එකේ ඇන්ගල් එක මෙන්න මේ විරුද්ධ විදියට තියෙන්නේ. එතකොට මෙතන ද්‍රවය පිරෙනවා මේ ටෝච් එක මෙහෙට පස්සට යනවා ඇන්ගල් එක මෙහෙට තියෙනවා. ඒ කියන්නේ වෙල්ඩ් එක මෙහෙට පිරෙනවා. මෙතනින් ටෝච් එකේ ඇන්ගල් එක මෙතන අංශක 15ක් තියෙනවා. මේ අංශක 15 ඒ කියන්නේ වෙල්ඩ් එක පිරෙන තැන තමයි වෙල්ඩ් එක පිරෙන විදියට තමයි මෙහෙම පස්සට ටෝච් එක අරන් යන්නේ. මෙන්න මේ විදියට. ආයෙ බලාගන්න. මේක අපි මෙහෙම තියාගෙන මෙතන අංශක 45කට හදාගෙන ඔයා මේ අතර මෙහෙම ටෝච් එක නමලා ඔයා මේක මෙහෙම අරන් යනවා නම් ටෝච් එක ද්‍රවය පිරෙන තැනට විරුද්ධ දිශාවට ඔයා ඇන්ගල් එක තියාන අරන් යනවා නම් මේකට අපි කියනවා බෑක් හෑන්ඩ් වෙල්ඩින් එකක් කියලා. ඒතකොට මේ බෑක් හෑන්ඩ් වෙල්ඩින් එක භාවිත කරන්නේ සාමාන්‍යයෙන් අර මිලි 8න් උඩ 8 10 12 වගේ ටිකක් thickness වැඩි තියෙන දේවල් වලට භාවිත කරනවා. මේ දෙකේදී වෙනස මොකද්ද? ඒ කියන්නේ වෙන්නේ මොකද්ද? බෑක් හෑන්ඩ් වෙල්ඩින් එකේදී මෙතන මේ මුල් එහෙම නැත්නම් මේ අංශක 90 මේ මෙතන තියෙන මේ ධාරයට අල්ලන ඇතුළට යන පෙනට්‍රේෂන් එක වැඩි වෙනවා. එහෙම නැත්නම් හොඳ කිඳා බැසීමක් ඇති කරලා හොඳ ශක්තිමත් සම්බන්ධතාවයක් කරන් දෙනවා මේ thickness එක වැඩි දේවල් වලදී. එතකොට අපිට මේක මෙතනින් ක්‍රැක් වෙන්න එහෙම නැත්නම් මේක බෙන් ටෙස්ටින් එකක් වගේ හිතනවා කොහේරි ගිහිල්ලා ෆිලට් වෙල්ඩින් එකක් කරලා බෙන් ටෙස්ටින් එකකට දැම්මොත් එහෙම මේක ෆෝ හෑන්ඩ් වෙල්ඩින් එකක්. එහෙම නැත්නම් මේ විදිහට වෙල්ඩින් එක යන පැත්තටම ඔයා මෙහෙම ෆෝ හෑන්ඩ් වෙල්ඩින් එකක් ගහලා තිබ්බොත් මේක නමපු ගමන් කඩලා යනවා. මොකද මෙයාගේ thickness එකට ගැලපෙන විදිහට පෙනට්‍රේෂන් එක ඇවිල්ලා නැති නිසා. ඔයා මේක බෑක් හෑන්ඩ් වෙල්ඩින් එකක් කරොත් එහෙම මේකේ බෙන් ටෙස්ටින් එකට හොඳට ඔරොත්තු දෙනවා වගේ මෙයාගේ මේ ද්‍රව දෙකම හොඳට මෙල්ට් වෙලා ඇතුළට හොඳ කිඳා බැසීමක් ලැබෙනවා. ඒතකොට ඔයා සාමාන්‍ය මිලි 8 10 කරනවා නම් අනිවාර්යයෙන්ම බෑක් හෑන්ඩ් වෙල්ඩින් එකක් කරන්න ඕනේ. බෑක් හෑන්ඩ් වෙල්ඩින් එක කරනකොට වෙල්ඩින් එකේ පළල අඩු වෙනවා. වෙල්ඩින් එකේ මෙහෙම ඔයාට උඩින් පේන පළල අඩු වෙනවා. පළල අඩු වුණාට හොඳ කිඳා බැසීමක් ඇති කරනවා. මෙතන හොඳ යටට හොඳ පෙනට්‍රේෂන් එකක් ඇති කරනවා. උඩින් පළල බෙඩ් එකේ පළල අඩු වෙනවා. ඒතකොට ෆෝ හෑන්ඩ් වෙල්ඩින් එකේදී ෆෝ හෑන්ඩ් වෙල්ඩින් එකේ උඩ බෙඩ් එකේ පළල වැඩි වෙනවා. හීට් එක කන්ට්‍රෝල් වෙනවා. එතකොට thickness සාමාන්‍ය thickness තියෙන එකට භාවිත කරපුවම මේ අදාළ විදිහට පෙනට්‍රේෂන් එක කන්ට්‍රෝල් වෙලා බහිනවා. ඔය දෙක තමයි ඔය දෙකේ තියෙන වෙනස මේ ටෝච් ඇන්ගල් දෙකෙන් කරන්න පුළුවන්. ඒතකොට අපි මෙහෙම වෙල්ඩින් එක පැත්තටම මූව් කරගෙන යනකොට අපි කියනවා බෑක් හෑන්ඩ් කියලා. වෙල්ඩින් එක යන දිශාවට හැද කරගෙන මේ විදිහට අරන් යනකොට අපි කියනවා ෆෝ හෑන්ඩ් කියලා. අපි ගහලා බලමු මෙතන ඉඳන් මෙතනට ෆෝ හෑන්ඩ් මෙතන ඉඳන් මෙතනට බෑක් හෑන්ඩ් වෙල්ඩින් එක. අපි කරන්නේ දැන් මේකේ
අපි ඉස්සරලාම ගහන්නේ ෆෝර්හෑන්ඩ් වෙල්ඩින් එකක් බලා ගන්න කොහොමද ෆෝර්හෑන්ඩ් වෙල්ඩින් එකක් ගහන්නේ කියලා. ටෝච් ඇන්ගල් එක බලා ගන්න කොහොමද තියෙන්නේ ටෝච් ඇන්ගල් එක අංශක 90ට ටෝච් එක මෙහෙම තියාගෙන අංශක 15ක් මේ අතර මෙහෙම හරව ගන්නවා. මේ විදිහට හරවගෙන තමයි අපි මේ වෙල්ඩින් එක කරගෙන යන්නේ. ඒතකොට මේකට අපි කියනවා ෆෝර්හෑන්ඩ් වෙල්ඩින් එක. ඒ වගේම තික්නස් එක අඩු දේවල් වලට මේක භාවිත කරන්න පුළුවන්. ඔයාගේ පර්සනල් ප්‍රොටෙක්ෂන් අනිවාර්යෙන්ම මේ භාවිත කරන්න. මේ ටෙක්නික් එක නිතරම සාමාන්‍ය පිලට් වෙල්ඩින් වලට ඉතාම සාර්ථකයි. මොකද මේ වගේ ටෙක්නික් එකක් භාවිත කරනකොට ඔයාගේ වෙල්ඩින් එක ගොඩාක් වෙන්න තියෙන දෝෂ සහ එතකොට ඔයා ටෙස්ට් එකකට වගේ භාවිත කරනකොට මාට කොහේ හරි පිලට් වෙල්ඩින් එකක් කරලා ටෙස්ට් කරනකොට බෙන් ටෙස්ටිං එකක් වගේ කරනකොට අනිවාර්යෙන් බෑක් හෑන්ඩ් වෙල්ඩින් එකක් යන්න ෆෝර්හෑන්ඩ් වෙල්ඩින් එක පෙනිට්‍රේෂන් අඩුයි බෑක් හෑන්ඩ් වෙල්ඩින් එකේ පෙනිට්‍රේෂන් වැඩි. අර පැත්තෙන් බෑක් හෑන්ඩ් එකකුත් ගන්න. බලන්න දැන් බෑක් හෑන්ඩ් එකේ ඇන්ගල් එක කොහොමද කියලා. බෑක් හෑන්ඩ් එකේ ඇන්ගල් එක තියලා පෙන්නන්න. බෑක් හෑන්ඩ් වෙල්ඩින් එකේදී ද්‍රවයට මූලලා තමයි අපේ ද්‍රවය හොඳට පිරෙනවා වගේම ද්‍රවය හොඳට තුරුස් වෙලා මේ පෙනිට්‍රේෂන් බහිනවා. පෙනිට්‍රේෂන් එක වැඩි වෙන එක විතරයි වෙන්නේ. සහ වෙල්ඩ් එකේ වෙල්ඩ් බීට් එක පොඩ්ඩක් පටු වෙනවා. මේක පිලට් වෙල්ඩින් වලට භාවිත කරන ඉතාම මේ සරල උපක්‍රමයක් වගේම මේක ඔයාලට භාවිත කරන්න පුළුවන්. අපි දැන් මේ දෙකේ බලමු ට්‍රැක් එක ඉවත් කරලා. මේ තියෙන ෆෝර්හෑන්ඩ් ගහපු වෙල්ඩින් එකක්. මේ තියෙන ෆෝර්හෑන්ඩ් ගහපු වෙල්ඩින් එකක්. මේ තියෙන බෑක් හෑන්ඩ් ගහපු වෙල්ඩින් එකක්. ඔයාලට මේ වෙල්ඩින් දෙකේ ඔයාලට වෙනස පේනවා මෙතන. කොහොමද මේ දෙක ෆියුෂන් වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ලං කරලා පෙන්නන්න. මේ තියෙන්නේ ෆෝර්හෑන්ඩ් ගහපු වෙල්ඩින් එකක්. හොඳට ෆියුස් වෙලා මේ දෙපැත්තටම හොඳ තුනී ලේයර් එකකින් එවන් නැත්නම් මේක ටිකක් මේ ෆ්ලැට් එකට තුනී වෙලා වැදලා තියෙනවා. ඒතර මේ තියෙන්නේ බෑක් හෑන්ඩ් ගහපු වෙල්ඩින් එකක්. ඒතර මේ බෑක් හෑන්ඩ් ගහපු වෙල්ඩින් එකේ වලට පේනවා මේ සයිඩ් එකෙන් මෙහෙම බලපුවා පොඩ්ඩක් ඉස්සරහට මෙරා ඇවිදින් තියෙනවා. නමුත් මෙයාගේ හොඳ පෙනෙට්‍රේෂන් එකක් බහලා තියෙනවා වගේ මෙයාගේ අල්ලලා තියෙන ශක්තිය සහ මෙයාගේ ශක්තිය විදිහට බැලුවොත් එහෙනම් මෙයාගේ හොඳ පෙනෙට්‍රේෂන් එකක් බහලා තියෙන නිසා මෙතන හොඳ බෙන්ඩ් එකකට ඔරොත්තු දෙනවා. මෙයාගේ ශක්තියට ටිකක් වැඩිපුර ඔරොත්තු දෙනවා. මෙයාගේ මතු පිට පිරවුමක් විදිහට තමයි මෙයාගේ වෙලා තියෙන්නේ. මෙයාට වඩා මෙයාගේ පෙනෙට්‍රේෂන් වැඩි. ෆෝර්හෑන්ඩ් වෙල්ඩින් එකේ පෙනෙට්‍රේෂන් අඩු. මේක භාවිතා කරන්න පුළුවන්. මේ කියන ක්‍රම දෙකම භාවිතා කරන්න පුළුවන්. ස්ටික් වෙල්ඩින් එකකටත් භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපි ගහන ආර්ක් වෙල්ඩින් රොඩ් එකකටත් ඔය කියන ටෙක්නික් එකම භාවිතා කරන්න පුළුවන්. එතකොට ඒක මෙටීරියල් එකේ තික්නස් එක අඩු නම් අපි සාමාන්‍ය ෆෝර්හෑන්ඩ් ගහනවා. මෙටීරියල් එකේ තික්නස් එක වැඩි නම් අපි බෑක් හෑන්ඩ් වෙල්ඩින් එකක් යනවා. එතකොට මේ දෙකකින් වෙනස් වෙන්නේ මේකේ අල්ලන ශක්තිය සහ වේව් එකට මොකක් හරි ට්‍රැක් එකක් වගේ එන්න ගත්තොත් එහෙම අපි හිතන්නේ මේක ටිකක් හොඳ බර වැටෙන තැනක අනිවාර්යෙන් බෑක් හෑන්ඩ් වෙල්ඩින් එකක් ගහන්න තික්නස් අඩු වගේ අපිට වෙල්ඩින් එකෙන් ගන්න ඕන ක්වොලිටි එක ගන්න ඕන නම් අපි ෆෝර්හෑන්ඩ් වෙල්ඩින් එකක් ගහන්න. ওই දෙක තමයි අද ටෙක්නික් වලින් කියලා දුන්නේ. එහෙනම් ඔයාලා ඊළඟ වීඩියෝත් බලන්න මම ඊළඟටත් මේ වගේම ටෙක්නික් වලට අරන් එන්නම්. බොහොම ස්තුතියි. පේජ් එක ෆලෝ කරගෙන යන්න.